හැමෝටම ඔයාලා අපේ ක්ලාස් එකට සාදරයෙන් පිළිගන්නවා. අපේ කෝස් එක තමයි ඉලෙක්ට්‍රිකල් level 4. මේ කෝස් එකේදී single phase wiring, three phase wiring, industrial motor ඒ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපේ කෝස් එක අවුරුද්දක් තියෙනවා. ඒ අවුරුද්ද ඉවරනම තම ආසායක ට්‍රේනින් කාලයක් තියෙනවා. ඒ ට්‍රේනින් කාලෙත් ඉවරනම එක්සෑම් තියෙනවා. ඒ එක්සෑම් පාස් වුණාම අපිට NVQ level 4 certificate එක ගන්න පුළුවන්. ඒ certificate එක ගොඩක් වටින certificate එකක්. ගර්ල්ස්ලා බොයිස්ලා කියලාත් එහෙම වෙනසක් නැහැ. ඕන කෙනෙක්ට මේවා කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ 3 phase industrial panel board එක. තව පල්ලෙහා තියෙනවා අපේ practical room එක. ඒකෙත් තියෙනවා ඊයේ කරපු practical එක ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේක ගැන මේ තියෙන 3 phase terminal box එක. මේකේ තියෙන live 1, live 2, live 3, live neutral එක. මේක අපි ගන්න මේ circuit එකට current එක දෙන්න. circuit එක 3 phase සම්බන්ධ 3 phase terminal box එක කරන් තින්නේ. මේක ඇවිල්ලා KWS meter එක. මේකෙන් තමයි මේ circuit එක යන current එක ඔක්කොම මැනගන්නේ. ඒ ඔයාලා ගෙවලා මේ meter එකේ තියෙනවා ඒක single phase. මේක 3 phase, මේක 4 wire. ඒතර මේකෙන් තමයි අපිට බිලක් එන්නේ. බිල මේකෙන් බලාගන්නේ. එතකොට මේ තියෙන්නේ volt meter එක, ammeter එක. ඔයාලා රිපියාට ගන්නවා මේ meter දෙක. fuse මේක මේ මැද තියෙන කම්බිය අපිට මාරු කරගන්න පුළුවන්. යන්ද මේක revival තියෙනවා. මේක ඇවිල්ලා ceramic වලින් හදලා තින්නේ. ඒතර මේ volt isolate එක මේක on off කරගන්න පුළුවන් මෙහෙම. මේකෙන් අපිට මේ circuit එක ඕනම repair එකකට මේක off කරලා කරගන්න පුළුවන්. off කරාම කිසිම current එකක් යන්නේ නැහැ. ඒතකොට මේ තියෙන්නේ tip switch එක RCCB කියලා කියන්නේ. එතකොට මේක තමයි ඉතර තියෙන keyboard එකේ තියෙන ප්‍රධාන වටින මේක. අපිට මේක මිලියන් 30ක් මේකෙන් ground වුණොත් මේක off වෙනවා. ඒතර මේ තියෙන tip switch එක මේකෙන් තමයි tip වෙන්නේ මේ tip button එක. මේක මිලි ඇම්පියර් 100ක් යන බල මේක හරහා ගියොත් මේක ඔටෝ ඔෆ් වෙන ටිප් වෙනවා. ඒතර මේ තියෙන්නේ ඉන්ඩස්ට්‍රියල් රොබෝට් අවුට්ලට් එක. මේක ඇවිල්ලා 3 phase. මේ සිංගල් phase එක නිල් පාට, 3 phase එක රතු පාට. ඒතර මේ තියෙන isolator box එක. මේකේ ඉස්සරහට මෙහෙම දාපුවම on, මේ පැත්තට off. මේකත් rewirable fuse තියෙන්නේ. එතකොට මේ තියෙන වගේම තව එකක් ඉස්සරහට on. ඒතර මේ තියෙන ඉන්ඩස්ට්‍රියල් මෝටර් එක. මෙතන තියෙන motor එක 3 phase. එතන මෙතන තියෙන single මේ live 1 එක, live 2 එක, live 3 එක. මේ තුනේම යන voltage එකයි ampere ගන්න මෙතන අපිට බලා ගන්න පුළුවන්. අදත් තියෙනවා අපේ කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තියන්නේ අපි ඊයේ හදපු සර්කිට් එක. මේ සර්කිට් එක ටිකක් විශේෂයි. මේක දාන්නේ පටිපල් වලට බෙඩ්රූම් වලට වගේ. දැන් මේක පටිපලේ නගින තැනට මේ ස්විච් එක හයි කරලා මේක ඉවර වෙන තැන තමයි මේ ස්විච් එක හයි කරන්නේ. ඒකෝට දැන් පටිපලෙන් මේ මෙතනින් නගිනකොට ස්විච් එක දාගෙන මෙතනින් පටිපල නැගිටිනාට පස්සේ ඕෆ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක බෙඩ්රූම් එකට වගේ දානවා නම් මේක මේ දොර ගාවින් මේ ලයිට් ස්විච් ලයිට් එක දාගෙන මේ ඇඳ ගාවින් මේක ඕෆ් කරන්න පුළුවන්. ඒ වගේම මේ ස්විච් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ ටර්මිනල් තුනක් තියෙනවා. normal switch වල ඉන්නේ ටර්මිනල් දෙකයි. normal switch එකකින් මේක හදන්න බෑ මේ සර්කිට් එක. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය.